රත්නපුර පැත්තේ පරණ වලව්වක් කලුත් වැඩියා කරන්නගේ කණ්ඩායමකට වලව්වේ රාස් කාමරයක තිබිලා ලොකු පරණ බිත්ති ඔරලෝසුවක් හම්බ වෙනවා. මේ ඔරලෝසුවේ විශේෂත්වය තමයි ඒකේ තියෙන්නේ ඉලක්කම් 12ක් නෙවෙයි, ඉලක්කම් 13ක් වීමයි. ඒ වගේම ඒක වැඩ කරන්නේ බැටරියෝ යතුරක් නැතුවයි. මේ ඔරලෝසුව වලව්වේ සාලේ හයි කළාට පස්සේ හැමදාම රෑ 13 වෙනි පැයට, ඒ කියන්නේ රෑ 12 පහු වෙලා තප්පර කිහිපයකින් වලව්ව ඇතුලේ ඉන්න අයට අමුතු දේවල් පේන්න ගත්තා. වලව්වේ ඉස්සර හිටපු දැන් මිය ගිය මිනිස්සු සාලේ ඇවිදිනවා, කතා කරනවා වගේ පේන්න ගත්තා. හැබැයි මේ මිනිස්සුන්ට වර්තමානයේ ඉන්න අයව පේන්නේ නැහැ. හරියට කාලය අතීතයටත් වර්තමානයටත් මැද හිර වෙලා වගේ. මේ සිදුවීම ගුරුන්නාන්සේට ආරංචි වුණා. ගුරුන්නාන්සේ මේක බලන්න වලව්වට ආවා. ඌ ඔරලෝසුව දිහා බලාගෙන මෙහෙම කිව්වා, මේක සාමාන්‍ය ඔරලෝසුවක් නෙවෙයි, මේක කාලබන්ධනයක්. මේ ඔරලෝසුව හදලා තියෙන්නේ මැරුණු කෙනෙකුගේ පණ තියාගෙන කාලය නතර කරලා තියාගන්න. ඒක ඇතුලේ ඉර වෙලා ඉන්නේ මේ වලව්වේ පරණ හාමු මහත්තයාගේ ආත්මය. මම දැක්කා ඔරලෝසුවේ කටුව 13ට එද්දී වලව්වේ බිත්ති මැකී ගිහින් අතීතයේ දර්ශනම වෙනවා. ඒ ආත්මේ මගෙන් මෙහෙම ඇහුවා, තේමාව නිදහස් කරන්නේ නැත්තේ කියලා. මම තේරුම් ගත්තා ඒ ආත්මේ නිදහස් කරන්න නම් ඒ ඔරලෝසුවේ කටුව බලාත්කාරයෙන් ආපස්සට කරකවන්න ඕනේ කියලා. හැබැයි ඒක කරන කෙනාගේ වයස අවුරුදු 10කින් එකපාරටම වැඩි වෙනවා. ගුරුන්නාන්සේ තමන්ගේ වයස ගැන නොහිතා මන්ත්‍ර බලයෙන් ඒ ඔරලෝසුවේ කටුව ආපස්සට කරකිව්වා. ඔරලෝසුව මහා හඬින් පුපුරා ගියා. ඒත් එක්කම අර දර්ශන ඔක්කොම නැති වෙලා ගියා. ගුරුන්නාන්සේ දිනපොතේ අවසානට මෙහෙම ලිව්වා, කාලයත් එක්ක සෙල්ලම් කරන්න එපා. සමහර අය තමන්ගේ ආදරණීයන්ව මේ ගියත් ළඟින් තියාගන්න කාලේ නතර කරනවා. හැබැයි නතර වුණු කාලෙත් කියන්නේ මලවුන්ගේ රාජ්‍යයක්. ඔයාගේ ගෙදරත් ඔරලෝසුවක් නැවතිලා තියෙනවා නම් ඒක ආයෙත් පණ ගන්නවන්න කලින් දෙපාරක් හිතන්න.